මේ ලෝකේ ජයගත්ත මිනිස්සු අතරට යන්න ඔයත් මහන්සි ගන්න කෙනෙක් නම් දියුණුවට යන ගමනේදී අනිවාර්යයෙන්ම ඔයාටත් ඇති ටාගට් එකක්. ඒ ටාගට් එකක් විතරක්ම නෙවෙයි ඔයාටත් ඇති කැරක්ටර් එකක්. ඒ කියන්නේ ඔයා ෆලෝ කරන කැරක්ටර් එකක් ඇති. ඔයා ඒ ෆලෝ කරන කැරක්ටර් එක ඔයා වෙන්න හිනවනොත් ඇති. එහෙම නැත්නම් එයා ගිය ගමන ඔයත් යන්න උත්සාහ කරනොත් ඇති. හැබැයි බැඩේ කියන්නේ අපි මේ කැරක්ටර් එකක් ෆලෝ කරන එකේ වැරද්දක් තියනවද? නැත්නම් අපි ෆලෝ කරපු කැරක්ටර් වල වැරද්දක් තියනවද? නැත්නම් අපේ කැරක්ටර් එකේ වැරද්දක් තියනවද? අපි මේ ටාගට් වලට යන්න බැරි. අන්න ඔය කාරණා ගැන කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් මේ මොහොතේ ඔයාලට දැනගන්න පුළුවන් විනාඩි කිහිපයක් ඉන්න ඔයාගේ ජීවිතේ වෙනස් කරන ඔයාගේ ටාගට් එකට යන්න පහසු ඇති කරන විනාඩි කිහිපයක් වෙන එක අනිවාර්යයි. අපි බලමු මේ වැදගත් කාරණා මොකක්ද කියලා. සංසන්දනය කරන්න යන එක. අපි මේ සංසන්දනය කරනවා කියන එක සමහර කට්ටිය වැරදි දෙයක් කියනවා, සමහර කට්ටිය හරි දෙයක් කියනවා. ඔයාගේ හිතේ ඒ වගේ අදහසක් ඇති. ඉතින් මම කියන්න උත්සාහ ගන්නේ මේකයි. සංසන්දනය කරන්න බැරි කෙනෙක්ට දියුණුවට යනවා කියන එක බොහොම අමාරු වැඩක්. කිසිම කෙනෙක් සංසන්දනය කරන්නේ නැතුව අමුතුම ගමනක් ගිය මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. අමුතුම ගමනක් මිනිස්සුන්ට යන්නත් පුළුවන්. නමුත් අපි සාමාන්‍ය මිනිස්සු විදිහට එක එක හිතා ගන්න බැරි දක්ෂතාවයන් එක්ක උපදින මිනිස්සු ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. අපි සාමාන්‍ය මිනිස්සු විදිහට කෙනෙක්ව සංසන්දනය කරලා, ඒ කියන්නේ කෙනෙක් ගිය ගමනක් දිහා බලලා, කෙනෙක් ගිය යහපත් ගමනක් දිහා බලලා, එයා ඒ ගමන ගියේ කොහොමද, එයා ඒ ගමනට පාවිච්චි කරේ මොන වගේ දේවල්ද, එයා ඒ ගමන යනකොට හම්බෙච්ච බාධා මොනවද, එයා ඒ බාධා ජයගත්තේ කොහොමද, අන්න ඔය වගේ කාරණා ගැන හිතලා අපේ ගමන සාර්ථක කරගන්න එකේ වැරදකට වැඩිය හරි දෙයක්. මොකද අපිට පහසුයි අපේ ගමන අපේ ඉලක්කයට ළඟා වෙන්න. මොකද අපිට තියෙනවා යම්කිසි සීමාවක්, යම්කිසි රාමුවක් සහ යම්කිසි කෝණයක්. ඒ කෝණය තුලින් යනකොට අපිට ඒ කෝණයෙන් පිට ගියාම ඇති වෙන කරදර නෑ. අපි ඒ කෝණය යනකොට කෙනෙක් දකින්න පුළුවන් කෝණයක් ඇතුළේ හිර වෙන එක අවුලක්. අපිට විවෘත වෙන්න ඕනි. හරි. ඒ කතාව මෙහෙමයි මම කියන්න උත්සාහ ගත්තේ. කෝණයක් කියන අදහස් කරේ මම. ඔයා යනවනේ යම්කිසි පාරක, යම්කිසි ගමනක්. ඔයා ඒ පාර දිගේ ඒ ගමනාන්තරේ යනකම් ඔයාට පහසුයි. ඔයා වෙන වෙන පාරවලුත් හොයා තව තව දේවල් කර ඒ පාර යන ගමන් වෙන වෙන පාරවලත් යන්න ගත්තොත් ඔයාගේ ගමනට බාධාවක් නොවුනත් ඔයාගේ ගමනට යන වේගය අඩාවල වෙනවා. සමහර වෙලාවට ඔයාට නැති අත්දැකීම් ටිකක් හම්බ වෙන්න පුළුවන්. නමුත් ඔයා අර අදාළ සීමාවට යන එක නම් ඔයාගේ එකම පරමාර්ථය. ඔයාට හදිස්සියම කරගන්න ඕන. ඔයාගේ එකම ඉලක්කය ඒක නම් ඔයා අර අදාළ පාරේ යනකම් ඔයාට කරදරයක් නැහැ සහ ඒ පාරේ අවසානයේ ඔයාගේ ඉලක්කය තියෙනවා. ඒක නිශ්චිතයි. අන්න ඒ වගේ ඔයා එක සීමාවක කෙනෙක්ව සංසන්දනය කරන්න අරගෙන ඒ සංසන්දනය තුලින් ඔයාගේ පාර එලිපෙහෙලි කරගෙන එයා ගිය පාරේ ගිහිල්ලා පොඩි පොඩි වෙනස්කම් ඇති වුණා කියලා වරදක් නැහැ. නමුත් ඔයාට ඉන්නවනේ යම්කිසි ටාගට් එකක්, ඔයාට තියෙනවනේ යම්කිසි රෝ මොඩල් එකක්. අන්නේ මොඩල් එක ඔයාට පුළුවන් නේ ෆලෝ අප් කරලා ඒ ටාගට් එක ළඟා වෙන්න. ඒක සරල දෙයක් නේ. එතකොට ඒකේ අඩුපාඩුකම් මොන ගැසුනොත් අදාළ කරන විදිහට උපදෙසක් ගන්න එක වෙනම දෙයක්. නමුත් කෙනෙක්ට තමන්ගේ ඉලක්කයකට යෑමේදී සංසන්දනාත්මක මානසික මට්ටමක් තියෙන එක බොහෝම දුරට සාර්ථකයි. බොහෝම දුරට ප්‍රතිඵලදායකයි. ඒක නිසා මගේ කතාවේ මේ වීඩියෝ එකේ වටිනම කොටස ඕක නෙවෙයි. මෙන්න මේකයි මේ වීඩියෝ එකේ වටිනම කොටස. අපි ගොඩක් වෙලාවට මේ සංසන්දනය කරන්න ගියාම කෙනෙක්ගේ අපි උදාහරණයක් ගමුකෝ. කෙනෙක් ලංකාවේ ඉඳලා වෙන රටකට ගිහිල්ලා ඒ රටේ පදිංචි වෙලා බොහොම ලක්ෂරි ලයිෆ් එකක් ගත කරනවා හිතන්නකො. මේක උදාහරණයක්. මොකද මම මේ උදාහරණයක්. ඒක නිසා එයාගේ ලක්ෂරි ලයිෆ් ස්ටයිල් එක අපි දැකලා අපි හිතනවා මමත් මෙයා මේ ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ. මෙයා මේ විදිහට තමයි විභාග පාස් කරේ. මෙයා මේ විදිහ රස්සා කරලා මේ විදිහට මුදල් ඉතුරු කරලා මේ මාවත් ඔස්සේ රට ගිහිල්ලා දැන් එයා මේ විදිහට ජීවත් වෙනවා. රයිට්. ඒක මටත් පුළුවන්. මමත් ඉන්නේ ඒ ට්‍රැක් එකේමයි. මං මේ විදිහට කරලා ඔය ඉදියතනට මමත් යනවා කියලා හිතන එකේ කිසිම වරදක් නැහැ. ඒක තමයි අර බුලිය අපි කතා කරපු සංසන්දනාත්මක ස්වභාවය. ඉතින් සංසන්දනය කරනවා දැන් ඔන්න ඔයා රට ගිහිල්ලා අරයා ෆලෝ අප් කරලා ඒ රටේම ඔයත් සෙටල් ඩවුන් වෙන්න හදනවා මේ ජීවිතයේ සතුට සාර්ථකත්වයේ විඳින්න. රයිට්. ඕක තමයි කාරණේ. දැන් ඔය උදාහරණේ මම කියන්න අදහස් කරේ මේකයි. දැන් ඔයා එකපාරම දැන් ඒ රටේ පදිංචිලා ඉන්න පුද්ගලයා ඒ රටේ ඉන්න විදිහ, ඒ රටේ ගත කරන ලක්ෂරි ලයිෆ් ස්ටයිල් එක දිහා දැකලා මීඩියා වලින් හරි කොහෙන් හරි අපි දැකලා අපි ඔය දකින්න දේවල් හරහානේ අපේ තියෙන හිතේ තියෙන ආසාවල් වැඩි කරගෙන දඟලන්නේ මිනිස්සු. ඒක නිසා හරි වරදක් නැහැ. ඉතින් කෙනෙක් දියුණු වෙන්න, කෙනෙක් සාර්ථක වෙන්න දඟලන දඟලිල්ලේ වරදක් නැහැ. මේ ලෝකෙ මිනිස්සු දඟලන අනිත් දඟලිලි දැක්කහම. ඒක නිසා සාර්ථකත්වයට යන ගමනේ දැන් අපි ෆලෝ අප් කරන කෙනෙක්ව එයා ගිය තැනට මමත් යනවා කියලා.
ඉතින් අපිට වරදින පළවෙනි තැන තමයි මේ සාර්ථකත්වයට ගිය මනුස්සයා සාර්ථක වෙලා ගත කරන ජීවිතය දිහා බලලා තමයි අපි තීරණය කරන්නේ එතනට යන්නේ කොහොමද? එතනට යන්න ඕනේ කියලා. හොඳට මතක තියාගන්න ඕනේ එයා සාර්ථක වෙච්ච කෙනෙක් දැන්. එයා ඒ රටේ හොඳ රස්සාවක් කරගෙන හොඳ ලයිෆ් බේස් එකක් දාගෙන එයා හොඳට එහෙ ස්ටේබල් වෙලා දැන් එයා ගත කරනවා. ඒ ගත කරන ජීවිතේ මේ සමාජ මාධ්‍යෙන් හරි කොහෙන් හරි දැකලා තමයි දැන් මේ සාමාන්‍ය පුද්ගලයා හදන්නේ එතනට යන්න. නමුත් මේ සාමාන්‍ය පුද්ගලයා එයා ගිය තැනට යන්න උත්සාහ කරන්නේ එයා ගත කර දැන් මානසිකත්ව දිහා බලලා. අන්න එතනින් මෙයාගේ ගමනට බාධාවක් එල්ලෙනවා. මොකද හොඳට මතක තියාගන්න ඕනේ මේ දියුණුච්ච කෙනෙක් එහෙම නැත්නම් සුපිරි චරිතයක් දිහා අපි බලලා අපේ ගමන ගැන ඒ චරිතයත් එක්ක සංසන්දනය කරන්න ගිහිල්ලා පටලව ගන්න හොඳ නෑ මුල. අපි මේ ගමන පටන් ගන්න යන්නේ. එයා ඒ ගමන ඉවර කරලා ඉන්නේ. එහෙම නැත්නම් එයා ඒ ගමනේ භාගයක් ගිය කෙනෙක්. ඉතින් භාගයක් ගිය කෙනෙක් දිහා බලලා හෝ සම්පූර්ණ ජර්නි එක අවසන් කරපු කෙනෙක් දිහා දැකලා හෝ අපි අපේ ගමනේ ආරම්භය ඒකත් එක්ක සංසන්දනය කරන්න ගියොත් අපිට වර්ධන අවස්ථා ගොඩක් වැඩි. ඒක නිසා මූලික අධීරයේදී ඔයාගේ දියුණුවට යන මූලික අධීරයේදී ඔයා ගන්න ඕනි මහන්සිය සමහරවිට එයාටදී වැඩි වෙන්න පුළුවන්. සමහරවිට අරයා ෆලෝ අප් කරලා එයා ඉගෙනගත්ත දේවල් ඔයා ඉගෙන ගන්න හදනකොට ඔයාට ඒවා ඉගෙන ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඔයා පසුතැවිලි වෙනවා අනිවාර්යයෙන්ම. මොකද එයා අර ගිහිල්ලා විදින සාර්ථක ජීවිතය එයා අර විදින සාර්ථක ජීවිතය දිහා දැකලා. නමුත් එයා ඉන්දින සාර්ථක ජීවිතය දිහා දැකලා දුක් වෙන දෙයක් ඔයාට කොහෙත්ම නැහැ. මොකද ඔයා ඉගෙන ගන්න කෙනෙක්. එයා ඉගෙනගෙන ඉවරලා එතනට ගිය කෙනෙක්. එතකොට ඔයාට තියෙන්න ඕනේ උත්සාහය අරයට වැඩිය. සමහරවිට එයාටත් ඔයාට වැඩි උත්සාහයක් තිබිලා ඇති මුලදී. අපි එයාගේ තියෙන සාර්ථකත්වයේ දැකලා ඒකට ආස කරගෙන ඒකට ආස කර පමණින් අපිට ඒ සාර්ථකත්වය ලැබෙන්නේ නැහැනේ. අපිට සමහරවිට ඊට වඩා වැඩියෙන් කැප කරන්න වෙයි. සමහරවිට අපිට ඊට වඩා අඩුවෙන් කැප කරන්න වෙයි. ඒක තීරණය වෙන්නේ ඒ කෙනා කැප කරන විදිහත් එක්ක. ඒ කෙනාගේ පිනත් එක්ක දාලා වෙනවා. ඉතින් එහෙනම් හොඳට ජීවිතය ඔයාගේ ඉලක්කය සාර්ථක කරගන්න පුළුවන් විදිහේ ඔයාට හොඳට සංසන්දනය කරන්න පුළුවන් චරිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳට දියුණුච්ච කෙනෙක්ගේ දිහා බලලා ඔයාටත් ඒ ගමන සාර්ථකව නියම කරගන්න පුළුවන්. ඔයාගේ දියුණුව කරා යන ඔය ගමනේ හොඳට සංසන්දනාත්මකව හොඳ ජීවිතයක් දිහා බලලා ඒ ඔයා තෝරගත්ත හොඳ ඉලක්කය සාර්ථක කරගන්න අවශ්‍ය කරන හැම දෙයක්ම ඔයා හිතන විදියට හොඳින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ කල්පනාවෙන් නිවැරදිව සංසන්දනාත්මක තීරණ අරගෙන ඔයාගේ සාර්ථකත්වයට යන ගමන තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම හම්බෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.